Hi friends, කොහොමද ඔයාලට මේ ඉන්ටීරියර් එක දකිද්දී ඔයාලට මේ කොහෙද කියලා හිතා ගන්න පුළුවන් ඇති. මොකද මේ තමා අරංගර ෆොරස්ට් ලොජ් එක. සමහරව යන්න හිතාගෙන ඇති, යන්න ප්ලෑන් කරගෙන ඇති, ගිහිල්ලා ඇති. හරිම ලස්සන සොබහදාමත් එක්ක අපිට ලස්සනට ගනුදෙනු කරන්න පුළුවන් තැනක් තමයි අරංගල ෆොරස්ට් ලොජ් එක කියලා කියන්නේ. මෙයාලගේ පේන්න තියෙන්නේ මෙයාලගේ ලොකු පූල් ඒරියා එකක් තියෙනවා මේ රිසෙප්ෂන් එක ගාවම පල්ලෙහා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ ලස්සන පාත් එක්ක තමයි එයාලා අපිව ගෙනියන්නේ එයාලගේ ලස්සන විලා එකට. ඔයාලා විලා එකක් ගන්නවා නම් ඔයාලට මේ වගේ එයාලා එක්කන් යනවා. වෙනම රූම්ස් ගන්නවා නම් රූම්ස් උත් තියෙනවා. බජට් එකට ලස්සනට ඉන්න පුළුවන් තැනක්. ඒ තමයි එයාලගේ රූම් එකේ කොටස් දෙකක් තියෙනවා. කියන්නේ විලා එකේ රූම් එකේ නෙමෙයි විලා එකේ කොටස් දෙකක් තියෙනවා. පල්ලෙහා තියෙන බෙඩ් එක උඩට යනකොට අපිට බලා ගන්න පුළුවන් මෙයාලගේ ටී ඒරියා එක, ටී කෝන් එක. එතකොට රිලැක්ස් වෙලා ඔයාලට ඉන්න පුළුවන්. එතකොට මොන හරි පාටි එකක් දානවා නම් එයාලගේ අර අමුතු වයිබ් එකක් තියෙන්නේ, නැචරල් වයිබ් එකක් තියෙන්නේ. ඒකත් එක්කම චූටි මිනි බා එකක් තියෙනවා. ඒ වගේම පල්ලෙහාට යනකොට අපිට තියෙනවා බෙඩ් එකත් එක්කම ලස්සන කර්ටන් වලින් බැලුවත් තියෙනවා. මම වීඩියෝ එක මැදට පෙන්නන්න. මාරම ලස්සන නැචරල් වයිබ් එකක් තියෙන්නේ. ඒක අත් විඳින්න ඕන ඔයාලා ගිහිල්ලා. මාරම ලස්සනයි. මාරම කම්ෆර්ටබල්. එයාලා රූම් ඩෙකොරේෂන්, එතකොට එයාලගේ රූම් ඉන්ටීරියර් එක මාරම ලස්සන නැචරල් විදියට හදලා තියෙනවා. එයාලගේ සර්විස් එකත් නියමයි. හැමදේම හොයලා බලලා හැම වෙලාවෙම අපිට ඕන කරන දේ අපි කතා කරන්නේ කොයි වෙලාවෙද ඒ ඕන හැම වෙලාවකම එයාලා අවైలබල්. ඔයාලට මේ පේන විදිහට තමයි රූම් එක තියෙන්නේ පල්ලෙහා. මේක ඊට වැඩිය ලස්සනයි. ගොඩාක්ම රෑ වෙද්දි ගොඩක් ලස්සනයි. අපි ගියේ හැලෝවින් දවසක. මොකද ඇනිවර්සරි එකට ගියේ, වෙඩින් ඇනිවර්සරි එකට. එයාලා ලස්සනට කේක් එක හදලා ඩෙකොරේට් කරලා ඔක්කොම කරලා තිබ්බා. හරිම ලස්සනයි. මේ තමයි යාළගේ කේක් එක. ගොඩක්ම රහයි. ඉතින් ඔන්නෝමයි විලා එක තියෙන්නේ මෙයාලගේ. මම කිව්වනේ රෑට හරිම ලස්සනයි කියලා. මේ රෑට පේන විදිහ. අපි ගියේ හැලෝවින් දවසේ. ගිය අවුරුද්දේ හැලෝවින් දවසේ ගියේ. ඉතින් එයාලා ලස්සනටම එයාලගේ කස්ටමර්ස්ලට මාර ඇරේන්ජ්මන්ට් එකක් තියලා තිබ්බා ඩිනර් එකේ, රෙස්ටුරන්ට් එකේ. ඒ ෆීලිං එක, හැලෝවින් ෆීලිං එක ඒ රෙස්ටුරන්ට් එකට අපි ඇතුල් වෙච්ච වෙලාවේ ඉඳන් අපි රෙස්ටුරන්ට් එකෙන් එළියට එන වෙලාව දක්වා ස්ටාෆ් එකත් එක්ක හැමදේම තනිකරම හැලෝවින් තීම් එකට තමයි මේ තියෙන යාළගේ බා එක. හැමදේම හරිම ලස්සනට, හරිම සැලසුම් සහගතව ලස්සනට කරලා තිබ්බා. ඩෙසර්ට් වර්ග, සැලඩ් වර්ග, එතකොට තිබ්බ හැම කෑමක්ම ඒ තීම් එකට තමයි යාලා හරි ගස්සලා තිබ්බේ. කලර්ස් එතකොට හැමදේම එකම විදිහට හරි අමුතුම ෆීලිං එකක් එදා. ස්පෙෂල් ඩේ එකක් නිසා මේ වගේ ස්ටාෆ් එකත් එක්කම එයාලා ගොඩක් ස්ටාෆ් එකත් ඇඳලා හිටියේ ඒ විදිහට. අපිටත් ඕන නම් ඒ විදිහට එයාලට මේවා කරන්න පුළුවන්. එයාලගෙන් අඳින්න පුළුවන්. එහෙම හැලෝවින් වගේ.
ඊට පස්සේ අපි උදේ බ්‍රෙක්ෆස්ට් එකට ගියේ. බ්‍රෙක්ෆස්ට් එකත් ශ්‍රී ලංකන් වෙස්ටර්න් විදිහට තිබ්බා. ඊට පස්සේ මේ තමා උදේ යාළගේ තියෙන ලස්සන ලොකේෂන් එක. ලස්සන ලොකේෂන් එක. වගේම යාළට බර්ඩ්ස් පාර්ක් එකකුත් තියෙනවා. බර්ඩ්ස් පාර්ක් එකකුත් තියෙනවා. එක ලස්සන කුරුල්ල බලා ගන්න පුළුවන්. ඔයාලට එන්ජොයි කරන්න පුළුවන්. මාරම ලස්සනයි. මේ තියෙන්නේ එයාලගේ උඩ තියෙන පූල් එක. ඒ කියන්නේ හොටෙල් එක මැද තියෙන පූල් එකක් මේක. පොඩි ප්‍රයිවට් පූල් එකක් වගේ. මෙතන තියෙන රූම්ස් තමයි හා පැත්තේ තියෙන්නේ. එතන එන්ජොයි කරන්න පුළුවන්. කුරුළු වලට යන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන්ම යන්න. ඔයාලගේ ලස්සන දවස ලස්සන විදිහට එන්ජොයි කරලා රිලැක්ස් වෙලා එන්න පුළුවන් ලස්සන තැනක්.